ත්‍රිකෝණ පාඩමෙන් 10 වසරේදී ප්‍රමේයන් 3ක් ඉගෙන ගන්න තියෙනවා. පළවෙනි ප්‍රමේය තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180. එහෙනම් අපි ඒ ඇසුරෙන් ගානක් හදලා බලමු. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180ක් වෙන්න ඕන. එහෙනම් අපට දීලා තියෙනවා එක් කෝණයක් x, අනෙක් කෝණයක් x, අනෙක් කෝණය දෙකයි x. එහෙනම් මෙම කෝණ තුනෙහි එකතුව අංශක 180ට සමාන වෙන්න ඕන. ඒ අනුව x ධන 2යි x සමානයි අංශක 180යි. x ධන 2යි x එකතු කරපුවාම උත්තරේ 4යි x. එහෙනම් 4යි x සමානයි අංශක 180යි. x අගය හොයන්න අපි දෙපැත්තම 4ෙන් බෙදන්න ඕන. දැන් 4ෙන් බෙදුවාම උත්තරට 4 කැපෙනවා. x සමානයි 184ෙන් බෙදුවාම පිළිතුර 45යි. යනවා අවසන් පිළිතුර ලෙස x සමානයි අංශක 45ක් විදිහට පිළිතුර ලැබෙනවා. ත්‍රිකෝණාශ්‍රිතව ඉගෙන ගන්න තියෙන දෙවන ප්‍රමේය තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණෙහි අගය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඒ කියන්නේ මෙහිම හැදෙන බාහිර කෝණය සමාන වෙනවා එයාට ඇතුලෙන් ඉන්න අභ්‍යන්තර කෝණයට නෙවෙයි අනිත් කෝණ දෙකේ එකතුවට. ඒ අනුව අපි මේ ගාන ඇසුරෙන් ඒ ප්‍රමේය ඉගෙන ගමු. අපිට කියන්න පුළුවන් මේ බාහිර කෝණයේ අගය සමානයි මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට කියලා. ඒ අනුව x ධන 50 සමානයි අංශක 130යි. ධන 50 එහා පැත්තට අරන් ගියාම ඍණ 50යි. ඒ අනුව 130 ඍණ 50 සමාන වෙනවා x ට. එහෙනම් 130න් 50 කඩ කරාම පිළිතුර 80යි. ඒ අනුව x සමානයි අංශක 80ක් ලෙස අපට මෙන්න මෙම කෝණයේ අගය ලැබෙනවා. ත්‍රිකෝණාශ්‍රිත තුන්වන ප්‍රමේය. ඒ ප්‍රමේය සම්බන්ධ වෙන්නේ සමද්විපාද ත්‍රිකෝණයකට. සමද්විපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද දෙකක් සමාන ත්‍රිකෝණයක්. පාද දෙකක් සමානයි නම් එම පාදවලට සම්මුඛ කෝණත් සමානයි. එහෙනම් මෙම පාදයේ සම්මුඛ කෝණය වෙන්නේ මෙන්න මේ කෝණය. මෙම පාදයේ සම්මුඛ කෝණය වෙන්නේ මෙන්න මෙම කෝණය. එහෙනම් මේ පාද දෙක සමානයි නම් මෙම කෝණ දෙකත් සමානයි. එහෙනම් අපි ඒ ප්‍රමේය මෙම ගැටලුව ආශ්‍රයෙන් ඉගෙන ගමු. මේ තියෙන්නේ සමද්විපාද ත්‍රිකෝණය. මෙහි මෙම පාද දෙක සමානයි නම් මෙම පාද දෙකට සම්මුඛ කෝණත් සමානයි. එහෙනම් මෙම පාදයේ සම්මුඛ කෝණය වන්නේ මෙතන කෝණය, මෙම පාදයේ සම්මුඛ කෝණය වෙන්නේ මෙතන කෝණය. එහෙනම් මේ කෝණ දෙකත් සමානයි. එහෙනම් මෙම කෝණයේ x නම් මෙම කෝණෙහි අගයත් x. එයන් අපට පේනවා මෙම කෝණ තුන එකතු කරපුවාම ලැබෙන්න ඕන අංශක 180ක්. මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180ක් වන නිසා. එහෙනම් අපිට ලියන්න පුළුවන් x ධන 80 සමානයි අංශක 180යි. x එකතු කරපුවාම 2x. එහෙනම් 2x ධන 80 එහා පැත්තට ගියාම ඍණ 80යි. එහෙනම් 180 ඍණ 80. 180න් 80ක් අඩු කරාම පිළිතුර 100යි. යනවා අපිට කියන්න පුළුවන් 2x සමානයි අංශක 100ක් කියලා. යනවා අපිට x පිළිතුර සොයන්න දෙපැත්තම බෙදන්න ඕන 2කින්. එතකොට x අගය එනවා 100 දෙකෙන් බෙදුවාම අංශක 50ක් ලෙස. ඒ අනුව මෙම කෝණෙහි අගය අංශක 50ක් ලෙස අපට පිළිතුර ලැබෙනවා. දැන් අපි ත්‍රිකෝණ ආශ්‍රිත ප්‍රමේයන් තුනම ඉගෙන ගත්තා. එහෙනම් අපි මෙම ප්‍රමේයන් තුනම සම්බන්ධ කරලා එන ගානක් හදන්න බලමු. අපට තියෙනවා සමද්විපාද ත්‍රිකෝණයක්, එක් අභ්‍යන්තර කෝණයක් දීලා තියෙනවා, බාහිර කෝණයක් දීලා තියෙනවා. පාද දෙකක් සමානයි නම් එම පාදවල සම්මුඛ කෝණ සමානයි. ඒ අනුව මෙම පාදයේ සම්මුඛ කෝණය වන්නේ මෙය, මෙම පාදයේ සම්මුඛ කෝණ වන්නේ මෙන්න මෙතන කෝණය. එහෙනම් මෙයා x නම් මෙයාත් x. එහෙනම් අපට පේනවා මෙම බාහිර කෝණය සමාන වෙනවා එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එහෙනම් 140ට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වන්නේ මෙන්න මෙම තැන් දෙකේ තියෙන කෝණ දෙක. එහෙනම් මෙම කෝණ දෙකේ එකතුව සමාන වෙන්න ඕන අංශක 140ට. ඒ අනුව x ධන x සමානයි අංශක 140යි. x එකතු කරපුවාම 2x. එහෙනම් 2x සමානයි අංශක
140යි xගේ අගය හොයන්න දෙපැත්තම අපි බෙදනවා 2කින්. එතකොට xගේ අගය අපට එනවා 142 කියලා බෙදුවාම අංශක 70ක් ලෙස. ඒ අනුව මෙහි x අගය අංශක 70යි. මේ ත්‍රිකෝණයේ xගේ අගය සෙවීම අපට පේනවා මෙතන තියෙන බාහිර කෝණයක්, මේ තියෙන්නේ අභ්‍යන්තර කෝණ දෙකක්. බාහිර කෝණය සමාන වෙනවා එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඒ අනුව 135 සමාන වෙනවා මෙන්න මේ කෝණ දෙකේ එකතුවට. ඒ අනුව අපට ලියන්න පුළුවන් x ධන 2x සමානයි අංශක 135යි කියලා. මේ දෙන්න එකතු වුනහම 3x. එහෙනම් 3x සමානයි අංශක 135යි. xගේ අගය හොයන්න දෙපැත්තම බෙදන්න ඕන 3. එහෙනම් දෙපැත්තම 3ෙන් බෙදපුවාම 3ට 3 කැපෙනවා. x සමානයි 135 3ෙන් බෙදපුවාම පිළිතුර 45යි. ඒ අනුව xගේ අගය අපට අංශක 45ක් ලෙස ලැබෙනවා. x කෝණයේ අගය සෙවීම. මෙම ත්‍රිකෝණයේ පාදයන් දෙකක් සමානයි කියලා දක්වලා තියෙනවා. එහෙනම් පාද දෙකක් සමානයි නම් එම පාදවල සම්මුඛ කෝණ දෙකක් සමානයි. එහෙනම් මෙම පාදයේ සම්මුඛ කෝණය හැදෙන්නේ මෙතන, මේ පාදයේ සම්මුඛ කෝණය හැදෙන්නේ මෙතන. එහෙනම් මේ කෝණ දෙක සමානයි. එහෙනම් මෙයා x නම් මෙයාත් x. මේ තියෙන්නේ සරල රේඛාවක්. සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180යි. එහෙනම් මේ දෙන්නාගේ එකතුව සමාන වෙන්න ඕන 180ට. අනුව අපට ලියන්න පුළුවන් x ධන 100 සමානයි අංශක 180යි. ධන 100 එහා පැත්තට අරන් ගියාම ඍණ 100යි. අනුව 180 ඍණ 100 සමාන වෙනවා x ට. 180න් 100ක් අඩු වුණාම පිළිතුර 80යි. එහෙනම් x සමානයි අංශක 80ක් ලෙස මෙම කෝණයේ අගය අපට ලැබෙනවා. ඔයාලට මේ පාඩම තේරුණා නම් මෙන්න මේ ත්‍රිකෝණයේ xගේ අගය හොයලා පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. නැවත අලුත් පාඩමකින් හමු වෙමු.